කාරණේ ඔබතුමා කෙටියෙන් මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපේ තේ සොයිල් එක සහ විශේෂයෙන්ම චීනය ජපානය ආශ්‍රිතව ඔව්. තියෙන තේ හ්ම්. සොයිල් එක ඔබතුමාට පොඩි සංසන්දනයක් කරන්න ඔව් පුළුවන් නම් ඔව් පොඩි කෙටියෙන්. පුළුවන්. ඔව් දැන් මම මේ කිව්වා වගේ මේ ලංකාවේ විශේෂයෙන්ම මේ ඔය ප්‍රී කේම්බ්‍රියන් පාෂාණ නයිසස් චානොකයිට් වලින් වගේ තමයි මේ පස් ඇති වෙලා තියෙන්නේ. ඒකට ඇති වෙලා මේක ගොඩක් තැන් වල දිරා ගිහිල්ලා වගේ තියෙන පසක තමයි තියෙන්නේ. නමුත් ජපානයේ වගේ තැනක ගොඩක් මේ ගිනි කඳු ආශ්‍රිතව වෝල්කැනික් වලින් ලැබෙන පස් තියෙනවා. මේ වෝල්කැනික් ආශ්‍රිතව ලැබෙන පස් සෑහෙන ශාස්ත්‍රීය පසක්. මොකද ඒක අලුත් සමග තියෙන්නේ. මේකේ හොඳටම මේ රඳා ගැනීමේ ගුණයත් හොඳයි. pH දැන් අපේ තිබුණොත් 3.5 4 වාගේ. නමුත් මේ වගේ 4.5 5 වාගේ තත්වයකට යනවා. ඒ වගේම අර ඒකේ තියෙන අර ඒ අලු ගතිය නිසා මේ තියෙන පෝෂණ ගොඩක් රඳවා ගන්නවා. ඒක නිසා ඒ වගේ මේ පස්වල සස්්‍යතාවය වැඩි. ඒ වගේම මම පස්සේ පොඩ්ඩක් මේ නිපද වූ තේවල ගුණාත්මයටත් ඒවා බලපාන හැටි කියන්නම්. ඒ පස්වල ඒක නිසා අපේ පස්වලට වැඩිය පරිණත භාවයෙන් අඩු ලපටි පසක් සස්්‍යතාවය වැඩි. චීනය වාගේ තැනක නම් ටිකක් චානොකයිට් වාගේ දේවල් වලින් හැදිච්ච පස් තියෙන්නේ. නමුත් චීනය විශාල රටක් නිසා අපිට පොදුවේ යමක් කියන්න බෑ. තැන් වල ඒ පස ගොඩක් වෙනස් වීම තියෙනවා. ඉතින් ඒ වෙනස්කම් අපිට මේ කියන්නේ ඒක අපිට කරන්න පුළුවන් ඒ වෙනස්කම් නැති කරගන්න බෑ. නමුත් අපිට තියෙන පස්සෙන් අපි කාර්යක්ෂමව අපිට පුළුවන් ප්‍රමාණයට නිපදවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔව් ඔබතුමා මේ තේ ගැන තේ වලට බලපෑම ගැනත් අපි කතා කරමු මහාචාර්යතුමනි. මොකද දැන් මාත් ටිකක් හොයලා බලුවා විශේෂයෙන්ම අපිත් ඔය මැද රට සහ අප් කන්ට්‍රි සොයිල් එකට එනකොට ටිකක් යකඩ සහ ඇලුමිනියම් පර්සන්ටේජ් එකේ පොඩි වැඩිවීමක් ඔව් තියෙනවා. ඒකත් එක්ක මම ඔව්. හිතන්නේ උඩ රට සහ විශේෂයෙන්ම ඌව කලාපයේ තේ වල යම්කිසි රසයේ පාට සුවඳකුත් ඔව්. බලපෑමක් වෙලා තියෙන. අපි ඒ සම්බන්ධයෙන් ටිකක් කතා කරමු මේ පසේ තියෙන කිමිකල් කොම්පොසිෂන් එක තේ වලට ඔව්. කොහොමද බලපාන්නේ කියන එක. ඇත්තටම දැන් අපේ මේ සෙත් කලාපයේ පස් දිහා බැලුවාම ඒකේ තියෙන ඒ pH ගේ අණුව අපේ ඒ පස්වල ඒකයි ඒ pH අඩේ අඩු වෙලා තියෙන කැල්සියම් සහ මැග්නීසියම් විශේෂයෙන්ම මේ තේවල ගුණාත්මයට බලපාන ප්‍රධාන අයන දෙකක් ඒවා ශරණය වෙලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි එක කාරණාවක්. අනිත් කාරණාව තමයි අපේ තියෙන නයිට්‍රජන් පසේ පෝර දැමීම අණුව තමයි ඒක වෙනස් වෙන්නේ. කාබනික ද්‍රව්‍ය වලින් එන නයිට්‍රජන් උත් අඩුයි. ඉතින් විශේෂයෙන්ම මේ තේවල ගුණාත්මය ගැන මේ කතා කරනකොට ඇත්තටම දැන් අලුත් විදියට කතා කරනකොට කොටස් දෙකක් කතා කරනවා. දැන් උමාමි රසය කියලා. ඒ කියන්නේ උමාමි රසය කියන්නේ අපේ මේ තේවල තියෙන මේ ඇමයිනෝ අම්ල නිසා. ඒ කියන්නේ මේ නොඑක් ඇමයිනෝ අම්ල එල්-තියනින් වගේ ඇමයිනෝ අම්ල නිසා මේ ඒ රසය ලැබෙනවා. ඒ උමාමි තත්ත්වයේ තියාගන්න පුළුවන් නම් තමයි අපිට මේ අවශ්‍ය ඒ හොඳ රසය ලැබෙන්නේ. එතකොට ඒකට මේ නයිට්‍රජන් අවශ්‍යයි. මොකද නයිට්‍රජන් වලින් තමයි මේ ඇමයිනෝ අම්ල ලබා දෙන්නේ. එතකොට කැල්සියම්, මැග්නීසියම් වගේ දේවලුත් අවශ්‍යයි. ඊට අමතරව ශුද්ධ ජීවී ධනගහණය බැක්ටීරියා තියෙන තරමට මේ ඒ හොඳ ඇමයිනෝ අම්ල වැඩි වෙලා අපිට මේ උමාමි කියන තත්ත්වය අපිට මේ ලබා ගැනීමේ පුළුවන්කම තියෙනවා. දැන් ඒකට විරුද්ධ එක තමයි අපි කියනවා කැටිචින්ස් කියලා. ඒ කියන්නේ අපි ටික සැරගතිය වගේ තේවල ඇති වෙනවා. ඒ කැටිචින්ස් ඇති වෙන්නේ අපේ පස්වල පෝෂණ ගතියේ ඒ කැල්සියම් මැග්නීසියම් වගේ අඩුවීමත් ඒ වගේම මේ බැක්ටීරියා වගේ අපිට මේ අවශ්‍ය දේවල් මොකද පස්සේ ආම්ලිකතාවය වැඩි වෙනකොට ඩීඩීට තමයි වැඩිපුර මේ වැවෙන්න බලන්නේ. ප්‍රොමිනන්ට් වෙන්නේ. ඔව්. ඔව්. ඒකට ඒ වගේ ඒ කැටිචින් කියන්නේ ඇත්තටම ටිකක් තිත්ත රසයක් දෙන පොලිෆිනෝල් වගේ දෙයක්. එතකොට විශේෂයෙන්ම අධික හිරු එළියට මේ දවස් 30ම නිරාවරණය වුණාමත් මේ මේ කැටිචින් වැඩි ලැබෙනවා. එතකොට ඒකේ අර හේවල රහ වලට බලපානවා. එතකොට අපේ තියෙන
නයිට්‍රජන් ඌනතාවයයි අපේ තියෙන කැල්සියම් මැග්නීසියම් මිගතාවයයි. එතකොට කැල්සියම් මැග්නීසියම් මිගතාව නිසා මේ pH පොඩක් ආම්ලික වෙන නිසා බැක්ටීරියා වල අඩුකමයි මේ ඔක්කොම පුළුවන් තරම් අර මේ හොඳ ක්වොලිටිස් අඩු කරලා අනික් ක්වොලිටිස් වැඩි කරන්න තමයි බලන්නේ. ඒක නිසා අපි හැම වෙලේම මේ පෝෂණය හොඳට තියාගත්තාම අපිට වැඩි අස්වැන්නක් වාගෙම ඒ ගුණාත්මයෙන් ලැබෙන තේ වර්ග අපිට වැඩිපුර මේ ලබා ගන්න පුළුවන්. ඉතින්